ආයුබෝවන් මම ජ්‍යොතිර්වේදී තිලක් වඩුගේ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැදගත් ජ්‍යොතිෂ සංකල්පයක් කරහා ලස්සන වීඩියෝවක් ඔබ වෙත ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වන්නේ. මේ වීඩියෝව කවුරුන් සඳහාද? ඔබ සඳහාමයි. කවුද මේ ඔබ කිව්වේ? ජ්‍යොතිෂ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන් සඳහා, ඒ වගේම ආධුනික ජ්‍යොතිර්වේදීන් සඳහා, ඒ වගේම විවාහපත් වන වයසේ සිටින ආදරණීය අපේ දුවදරුවන් උදෙසා, ඒ වගේම විවාහපත් වන වයසේ දුවදරුවන් සිටින ආදරණීය දෙමව්පියන් ඔබ වෙනුවෙනුයි අද මේ වීඩියෝව දිගහැරෙන්නේ. ඒ වගේම නවක විවාහපත් යුවළවල් වලට වගේම විවාහය ගෙවාගෙන යන අපේ සියලු දෙනාට මේ කාරණාව ඊටාම වැදගත් වෙයි කියලා මා විශ්වාස කරනවා. මොකක්ද මේ වීඩියෝ එක? මොකක්ද මේ කාරණාව? මොකක්ද මේ ජ්‍යොතිෂ સિદ્ધාන්තය? විවාහයේදී ඔබ කොතෙකුත් අසා ඇති පොරොන්දම් පරීක්ෂාව, එහෙම නැත්නම් දෙදෙනෙකුගේ ජන්මපත්‍ර ගැළපීම කියන සංකල්පයට අපි විවාහයේදී මුල් තැනක් ලබා දෙනවා. ඒක කෙතරම් දුරට සාර්ථකයිද, ප්‍රායෝගිකද, කාලෝචිතද කියන මාතෘකාවත් එක්කයි අද මම මේ වීඩියෝව කරන්නට අදහස් කරේ. පොරොන්දම් පරීක්ෂාවේදී ඔබ සියලු දෙනා දන්නවා පොරොන්දම් 20කින් අසවල් ප්‍රමාණයක් ප්‍රතිශතයක් වශයෙන් ගැලපෙනවා. එතනදී ජ්‍යොතිර්වේදීතුමා නිර්ණය කරනවා මේ දෙදෙනා විවාහය සඳහා සුදුසුද නැතිද යන වග. ඒතකොට ජ්‍යොතිර්වේදීතුමාගේ අතේ තමයි මේ දෙදෙනාගේ අනාගතය 100ට වැඩි ප්‍රමාණයක් රැඳී තිබෙන්නේ. එය කොතරම් සාධාරණ හෝ සාධනීයදයි මා මෙතනදී කියන්නේ නැහැ. මොකද ඇතම් ජ්‍යොතිර්වේදීන් සඳහන් කරනවා මේ ජන්මපත්‍ර දෙකක් ආපුවාම මේ ජන්මපත්‍ර දෙකේ කුජ සනි දෝෂ තියෙනවා. නැත්තම් මේ කේන්දරේ හත පේනවා. අපොයි මේ කේන්දරේට නම් කවදාවත් කසාදයක් ගලපන්න බෑ. නැත්තම් මේකේ වැන්දපු යෝගයක් තියෙනවා. මේක ඊටාම බරපතල දෝෂ තත්වයක් කියලා ඒ දෙමව්පියෝ බියවද්දන මට්ටමට අපේ ඇතම් ජ්‍යොතිර්වේදීන් කටයුතු කරමින් සිටිනවා. එතකොට ඒ ජ්‍යොතිර්වේදීන්ගේ ඒ කතාවට ගරු කරන අපේ ආදරණීය දෙමව්පියෝ ඒ විවාහයට පොළඹවන්නට ඒ දුවදරුවන්ව බිය වෙනවා. එම නිසා වෙන්නේ නැතම් මිටවුන්ගේ නිසි කල වයස ගෙවි යන තුරාවටම උන්ට විවාහයක් ගලපා ගන්න බැරුව නිවසේ රැඳී සිටිනවා. සැබවින්ම මේ මොකක්ද පොරොන්දම් 20? මොකක්ද මේ ගැළපීම? ඒ වගේම පොරොන්දම් 20න් ඔබට ගියපු තවත් මොනවා හරි කරුණු කාරණා තියෙනවද මේ විවාහයේදී අපි සලකා බැලිය යුතු? අද කතා කරමු අන්නේ කරුණු කාරණා ගැන. අපි සාමාන්‍යයෙන් කේන්දරයක විවාහය පිළිබඳ පළමු කොටම වැඩි දුර වැඩි බරපණක් දී සඳහන් කරන්නේ 7 වෙනි භාවය. ලග්නයෙන් 7 වෙනි භාවය විවාහය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා කියන, විවාහය සම්බන්ධයෙන් ඵල හෝ අපල ගෙන දෙනවා කියන කාරණාවයි ජනශ්‍රුතියේ